අද මම කතා කරන්න යන්නේ A-level කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය සහ හරියටම ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඉතින් A-level කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් යුක්තයි. කෘෂි විද්‍යාව 1 සහ කෘෂි විද්‍යාව 2 විදියට. පළමු ප්‍රශ්න පත්‍රය ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න MCQ ප්‍රශ්න 50කින් හැදිලා තියෙනවා. එක ප්‍රශ්නයකට වර්ණ 5ක් දීලා තියෙනවා. අපි මේ බහුවර්ණ 50ටම සුදුසු හෝ වඩාත් සුදුසු පිළිතුරක් තෝරන්න ඕනි. මේ කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න පැය 2ක කාලයක් ලැබෙනවා. කෘෂි විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය ව්‍යුහගත රචනා සහ රචනා විදියට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. කෘෂි විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රයට ලැබෙන මුළු කාලය පැය 3යි. ඒ පැය 3 තුළදී ව්‍යුහගත රචනා ප්‍රශ්න 4කටත් දී ඇති රචනා ප්‍රශ්න 6 අතුරින් ඔබ තෝරා ගන්න ප්‍රශ්න 4කටත් පිළිතුරු සපයන්න ඕනි. එක් රචනා ප්‍රශ්නයක් අණු කොටස් 3කින් සමන්විත වෙනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට පැයක කාලයකුත් රචනා ප්‍රශ්න පත්‍රය සඳහා පැය 2ක කාලයකුත් යොදා ගැනීමෙන් අපිට A-level කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. රචනා ප්‍රශ්න 4හි අණු කොටස් 12ටම සාර්ථකව පිළිතුරු සපයන්න නම් අපි රචනා ප්‍රශ්න පත්‍රයට යොදා ගන්නා පැය 2 හොඳින් කළමනාකරණය කරගන්න ඕනි වෙනවා. එතකොට පැය 2ක් ඒ කියන්නේ විනාඩි 120ක් ප්‍රශ්න 12කට යොදා ගැනීමට නම් එක් ප්‍රශ්නයක අණු ප්‍රශ්නයක් විනාඩි 10ක් වගේ කෙටි කාලයකින් ලියන්න ඕනි. ඒක අපිට A-level කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ විශිෂ්ට සාමාර්ථයකට යන්න හේතු වෙනවා. මීට අමතරව විනාඩි 10ක කාලයක් ප්‍රශ්න තෝරා ගැනීම සඳහා ලැබෙනවා. කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ එක බහුවර්ණ ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් බහුවර්ණ ප්‍රශ්න 50ට ලකුණු 100ක්ද කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ටම ලකුණු 400ක්ද ලැබෙනවා. කෘෂි විද්‍යාව රචනා ප්‍රශ්න පත්‍රයේ එක් අණු කොටසකට ලකුණු 50 බැගින් එක් සම්පූර්ණ රචනා ප්‍රශ්නයකට මුළු ලකුණු 150ක්ද පිළිතුරු සැපිය යුතු රචනා ප්‍රශ්න 4ටම ඒ කියන්නේ රචනා ප්‍රශ්න පත්‍රයට මුළු ලකුණු 600ක්ද ලැබෙනවා. කෘෂි විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ මුළු ලකුණු 400 හා කෘෂි විද්‍යාව රචනා ප්‍රශ්න පත්‍රයේ මුළු ලකුණු 600 ලෙස කෘෂි විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රයට මුළු ලකුණු 1000යි. මුළු ලකුණු 1000 10න් බෙදා දෙවන ප්‍රශ්න පත්‍රයට ලකුණු 100ක්ද බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100ක්ද එකතු කර දෙකෙන් බෙදා කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ලකුණු 100කින් ලකුණු ලබා දීම සිදු වෙනවා. ඉතින් කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය හා කාල කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. ඔයාලට මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු තියෙයි නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න. ඉතින් ඔයාලා හැමෝටම කෘෂි විද්‍යාව විෂයට හොඳින් සාර්ථකව මුහුණ දීලා විශිෂ්ට සාමාර්ථයකට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.